ඔයාලා දැන් එකතු වෙලා ඉන්නේ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අභාන්තර නිකුත් කරපු ගණිත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටස ගැන කතා කරන්නේ. අපි පළවෙනි කොටස ඊට වීඩියෝ එකකින් කතා කරලා ඉවරයි. දැන් යන්නේ අපි B කොටස පොඩ්ඩක් B කොටස සාකච්ඡා කරන්න. B කොටසට ප්‍රශ්න පහක් අයි තියෙනවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න. ඒ කියන්නේ මේ ප්‍රශ්න පත්‍රයේම මේ ප්‍රශ්න පහ උත්තර ලියන්න ඕනේ. මේ ප්‍රශ්න පහ උත්තර ලියවම මේ ප්‍රශ්න පත්‍ර විභාග ශාලාධිපතිවරු විසින් එකතු කරගන්න ලබනවා. හරි. බලමු අපි පළවෙනි ප්‍රශ්නය. මේකේ ප්‍රශ්න සියල්ලම පිළිතුරු සපයන්න ඕනේ. ප්‍රශ්න පත්‍ර මේ ප්‍රශ්න සියල්ලම පිළිතුරු මෙම පත්‍රයේම ලියන්න කියලා තියෙනවා. හරි. පළවෙනි ප්‍රශ්නය රූපවාහිනී නාලිකාවක දෛනික විකාශන කාලයෙන් 7න් 2ක් අධ්‍යාපනික වැඩසටහන්ද 3න් 1ක් ළමා වැඩසටහන් වලටද ඉතිරියෙන් 8න් 5ක් වාර්තාමය වැඩසටහන් වලටද වෙන් කර ඇත. ඒ කියන්නේ සම්පූර්ණ යාළගේ දෛනික කාලයෙන් 7න් 2ක් අධ්‍යාපන කටයුතු වලට වෙන් කරලා තියෙනවා. සහ 3න් 1ක් ළමා වැඩසටහන් වලට වෙන් කරලා තියෙනවා. සහ ඉතිරියෙන් ඒ කියන්නේ ළමා වැඩසටහන වලට සහ අධ්‍යාපනයට වෙන් කරගත්තු කාලයට අමතරව ඒ වෙන් කරපු කාලෙට පස්සේ ඉතුරු වෙන වෙලාවෙන් 8න් 5ක් වාර්තාමය වැඩසටහන වලට යොදවලා තියෙනවා. හරි. අපෙන් අහන රෝමිලකම් එක උත්තරේ ප්‍රශ්නය තමයි අධ්‍යාපන හා ළමා වැඩසටහන සඳහා වෙන් කර ඇති මුළු කාලය කොපමණද? දැන් අපි ගානේ කලින්ම කියලා කියුණා අධ්‍යාපනික වැඩසටහන් සහ වැඩසටහන වලට 7න් 2ක් වලට 7න් 2ක් වියදම් මේ වැය කරනවා කාලය. ඊට 3න් 1ක් ළමා වැඩසටහන් වලට වෙන් කරගන්නවා. එහෙනම් අපි දන්නවා දැන් 7න් 2ක් වෙන් කරගන්නවා ළමා වැඩසටහන මේ අධ්‍යාපන වැඩසටහන් වලට 3න් 1ක් ළමා වැඩසටහන් වලට වෙන් කරගන්නවා. හරි. එහෙනම් මෙන්න මේ කාල දෙක මොකද කරන්න ඕනේ? අධ්‍යාපන හා ළමා වැඩසටහන සඳහා වෙන් කර ඇති මුළු කාලය හොයන්න කිව්වට පස්සේ මේ කාලය එකතු කරන්න ඕනේ. එහෙනම් මම මුලින්ම කරන්නේ පළවෙනි රෝම ඉලක්කමට 7න් 2 කියන්නේ මොනවද? 7න් 2 කියන්නේ අධ්‍යාපනික වැඩසටහන්. එතකොට 3න් 1 කියලා කියන්නේ ළමා වැඩසටහන්. මේ 3න් 1 මම මේකට එකතු කරනවා. එකතු කරාට පස්සේ බලන්න එන උත්තරේ කොහොමද කියලා. දැන් භාග සංඛ්‍යා දෙකක් එකතු කරන්න තියෙනවා. භාග සංඛ්‍යා දෙකක් එකතු කරනකොට මං කලින් කියලා දීලා ඇති. භාග සංඛ්‍යා දෙකක් එකතු කරනකොට අපි මොකද්ද කරන්නේ? හරය සමාන කරගන්න ඕනේ. හරිද? හරය සමාන කරගන්න ඕනේ භාග සංඛ්‍යා දෙකක් එකතු කරනකොට මේ භාග සංඛ්‍යා දෙකේ හරය සමානයිද? නෑ. හරය සමාන කරගන්න ඕනේ. එහෙනම් බලන්න පොදු හරයක් ගන්න ඕනේ මේකට. පොදු හරයක් ගන්නේ කොහොමද අපි? සාමාන්‍යයෙන් මේ වගේ ගාණක් හම්බ වුණාට පස්සේ පොදු හරය ඒ කියන්නේ 7ටයි 3ටයි මේ කියන ඉලක්කම් දෙකෙන්ම හදාගන්න පුළුවන් පොදු සංඛ්‍යාවක්. මම ගන්නවා 7 වරක් 3 21යි. 7න් සහ 3න් දෙකෙන්ම හදන්න පුළුවන් 21. 7 කීයෙන් වැඩි කරන්න ඕනේ? 7න්. මේ 3 වැඩි කරන්න ඕනේ 7න්. 7 වැඩි කරන්න ඕනේ 3න්. උඩත් වැඩි කරා 3න්. මේ පැත්ත උඩත් වැඩි කරා 7න්. හරිද? දෙවරක් 3 6යි. ධන එක්වරක් 7 7. දැන් ඔන්න වට උත්තරයක් එනවා 21න් 6 එකතු කිරීම 7. දැන් බලන්න උඩ ඉලක්කම් දෙක එකතු කරන්න 6යි 7යි එකතු කරාම උත්තරේ කීයක් දෙන්නේ? 6යි 7යි 13යි. 13 බෙදීම 21 කියලා වට උත්තරයක් එනවා. දැන් මේ ආපු භාග සංඛ්‍යාව උඩ සහ යට සමාන අගයන් වලින් බෙදෙනවද? නැහැ. සමාන අගයන් වලින් 13 සහ 21 බෙදෙන්නේ නැහැ. එහෙනම් අපේ මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන් 21න් 13යි කියලා. එහෙනම් පළවෙනි රෝම ඉලක්කම උත්තරය 21න් 13යි කියලා අපි ගන්නවා. දෙවෙනි ප්‍රශ්නය දෙන වාර්තාමය වැඩසටහන් වලට වෙන් කර ඇති කාලය දෛනික විකාශන කාලයෙන් භාගයක් ලෙස දක්වන්න. වාර්තාමය වැඩසටහන් බලන්න වාර්තාමය වැඩසටහන් කරන්නේ ඉතිරියෙන් 8න් 5ක්. ඉතිරිය කීයේද? 21න් 13ක් වැය වෙනවා මොකේටද? අධ්‍යාපන වැඩසටහන් සහ ළමා වැඩසටහන් වලට. එහෙනම් 13න් 21න් 13ක් කියලා කියන්නේ මේ අධ්‍යාපන වැඩසටහන් සහ ළමා වැඩසටහන් වල එකතු. හරිද? දැන් මට ඕනේ මේ කාලය මේ වැය කරාට මේ කියන්නේ කීකෙන් මම කරන්න වැඩි 21න් 21 කියන සම්පූර්ණ මුළු කාලයෙන් අඩු කරනවා 21න් 13ක් ඉතිරිය හොයාගන්න. පොදු හරය කීයද? පොදු හරය මට ගන්න පුළුවන්
සම්පූර්ණ ඉර යට තියෙන්නේ 21. දෙකේම තියෙන්නේ 21නේ. එහෙනම් උඩ ඉලක්කම් දෙක අඩු කරන්න තියෙන්නේ 21කින් අඩු කරා 13ක්. 21කින් 13ක් අඩු කරාම පොදු හරය විදියට මම පොදු හරය 21යි. 21කින් 13ක් අඩු කරාම උත්තරේ කීයක් එනවද? 21කින් 13ක් අඩු කරාම 8ක් එනවා. එහෙනම් 21කින් 8යි උත්තරේ දෙන්නේ ඉතුරු කාලය පෙන්වන්න. තේරෙනවද? එහෙනම් ඉතිරි කාලය 21කින් 8යි. දැන් වාර්තාමය වැඩසටහන ඉතිරියෙන් 8න් 5ක් කියලානේ. එහෙනම් වාර්තාමය හදන්නේ අපි 20 ඉතුරු වෙලා තියෙන්නේ 21කින් 8යි. 21කින් 8න් තමයි 8න් 5ක කාලයක් වෙන් කරන්නේ මොකක් සඳහාද? වාර්තාමය වැඩසටහන් සඳහා. එහෙනම් මට පුළුවන් ද බලන්න මේකට බලන්න. 8ට 8 කැපෙනවා. මොකද්ද හේතුව? මේ අල්නයන කියන්නේ ಗುಣ කිරීමක්. එහෙනම් අල්නයන කියන්නේ ಗುಣ කිරීමක්. අල්නයන ಗುಣ කිරීම තියෙනකොට උඩ යට කපන්න පුළුවන්. හරියට ලවය කපන්න පුළුවන්. බලන්න දැන් 5ටයි 21යි කපන්න පුළුවන්ද කියලා? බෑ. හැබැයි කපන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේ ගානේ හැටියට එක කපන්න බෑ. එහෙනම් අපිට උත්තරයක් එනවා 21කින් කීයයි කියලාද? 21කින් 5යි කියලා උත්තරයක් එනවා. එහෙනම් වාර්තාමය වැඩසටහන් වලට යොදවන කාලය දෛනික විකාශන කාලයෙන් 21කින් 5ක් කියලා අපිට උත්තරය හදාගන්න පුළුවන්. ඔන්න ඔක තමයි උත්තරේ ගන්න. හරි. ඊට පස්සේ අපි බලමු තුන්වෙනි ගාන ටික. තුන්වෙනි ගානේ මොකද්ද තියෙන්නේ? වාර්තාමය වැඩසටහන් වලට වඩා පැය දෙකක් ළමා වැඩසටහන් වල වෙන් කර ඇතනම් දෛනික විකාශන කාලය කොහොමද කියලා අහනවා. වාර්තාමය වැඩසටහන් වලට අපිට උත්තරය ආවා කීයයිද උත්තරේ? කලින් ප්‍රශ්නෙට උත්තරය. වාර්තාමය වැඩසටහන් වලට මට ආවා උත්තරයක් 21කින් 5යි කියලා. නේද? 21කින් 5යි කියලා ආවා මට උත්තරයක්. ඊට පස්සේ ළමා වැඩසටහන වල වෙන් කරලා ඇති කාලය අපේ ගාන දීලා තියෙන සම්පූර්ණ කාලයෙන් 3න් 1යි කියලා. 3න් 1යි කියලා. හරි. දැන් මේක අහන්නේ මොකද්ද? වාර්තාමය වැඩසටහන් වලට වඩා පැය දෙකක් ළමා වැඩසටහන වෙන් කර ඇතනම්. ඒ කියන්නේ මේකේ වැඩිපුරම කාලය යොදවලා තින්නේ වාර්තාමය වැඩසටහන් වලටද ළමා වැඩසටහන් වලටද? වාර්තාමය වැඩසටහන් වලට වඩා පැය දෙකක් කාටද යොදවලා තියෙන්නේ? එහෙනම් මේකේ වැඩිපුරම යොදවලා තියෙන ළමා වැඩසටහන් වලට. එහෙනම් ළමා වැඩසටහන් වලින් වාර්තාමය වැඩසටහන් වලට වෙන් කරපු කාලය අඩු කරන්න. ඒ කියන්නේ 3න් 1 වාර්තාමය වැඩසටහන් නෙවෙයි ළමා වැඩසටහන් 21කින් 5 වාර්තාමය වැඩසටහන. මම කරන්නේ 3න් 1කින් 25න් එකක් 25න් 21කින් 5ක් අඩු කරන්න යන්නේ. හරිද? එහෙනම් 3න් 1 කියලා කියන්නේ වාර්තාමය වැඩසටහන් නෙවෙයි ළමා වැඩසටහන්. මේ ළමා වැඩසටහන් වලින් අඩු කරනවා මොනවද? වාර්තාමය වලට වැඩසටහන් වලට වෙන් කරපු කාලය. දැන් මේ භාග සංඛ්‍යා දෙක අඩු කරන්න තියෙන්නේ. භාග සංඛ්‍යා දෙක අඩු කරන්න තියෙනකොට අපි කොහොමද භාග සංඛ්‍යා දෙක අඩු කරන්නේ? භාග සංඛ්‍යා දෙක අඩු කරන්නේ පොදු හරයක් ගන්නවා එකටත් පොදු හරය කීයද? බලන්න 21. 3 7න් වැඩි කරා නම් 21 හදාගන්න පුළුවන් නේද? එහෙනම් පොදු හරය ගන්නේ මම 21යි. උඩත් වැඩි කරනවා 7න් 7 වරක් එක 7යි අඩු කිරීම 5යි. උත්තරයක් එනවා මට 21කින් 5න් 7ක් නේ 7න් 5ක් අඩු නම් උත්තරය 2යි කියලා. එහෙනම් 21කින් 2යි. මොකද්ද 21කින් 2? වාර්තාමය වැඩසටහන් වලට වඩා පැය දෙකක කාලයක් ළමා වැඩසටහන් වලට වෙන් කර ඇතනම් එහෙනම් වාර්තාමය ළමා වැඩසටහන් වලට වඩා 21කින් 2ක කාලයක් වාර්තාමය වැඩසටහන් වලට වඩා. ඒ කියන්නේ වාර්තාමය වැඩසටහන් තියෙන එක අඩුයි. ළමා වැඩසටහන් කියන වෙලාව වැඩි. හරිද? එහෙනම් ඒ දෙක අතර වෙනස තමයි මේ තියෙන්නේ 21කින් 2යි කියලා. ගානේ දීලා තියෙනවා මේ වෙනස පැය දෙකක කාලයක් කියලා. එහෙනම් 21කින් 2 සමානයි නේද? පැය දෙකකට. 21කින් 2 සමානයි පැය දෙකකට. එහෙනම් මට කියන්නේ 21කින් එකක් කොයි පැය කීයක්ද? 21කින් එකක් කියලා කියන්නේ පැය එකක්. නේද? 21කින් එකක් කියන්නේ පැය එකක්. එහෙනම් අපිට බැයිද 21කින් 21ම හොයාගන්න? 21කින් 21යි කියලා කියන්නේ පැය කීයක්ද? පැය 21ක්. නේද? 21කින් 21ක් කියලා කියන්නේ පැය 21ක්. 21කින් එකක් පැය එකයි නම් 21කින් 21ක් කියලා කියන්නේ පැය 21ක්. එහෙනම් සම්පූර්ණ දෛනික විකාශන කාලය කොතරයිද? පැය 21ක් කියලා අපිට උත්තරය හදාගන්න පුළුවන්. එහෙනම් තුන්වෙනි උත්තරයට වෙන්නේ මෙන්න මේක. හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඉහත වැඩසටහන් තුන සඳහා
කාලය වෙන් කළ පසු ඉතිරි වන කාලය වෙළඳ දැන්වීම සඳහා වෙන් කළේ නම් එම කාලය සොයන්න කියලා තියෙනවා. හරිද? හරි. ඉහත වැඩසටහන් තුන සඳහා කාලය වෙන් කළ පසු ඉතිරි වන කාලය. ඒ කියන්නේ රෝමි ලකම් 4 යහන්නේ ළමා වැඩසටහන්, අධ්‍යාපන වැඩසටහන්, වාර්තාමය වැඩසටහන්. මේ තුනම එකතු කරාට පස්සේ මේ කාල තුනම එකතු කරාට පස්සේ හම්බෙන උත්තරය කලාට පසු ඉතිරි වන කාලය. හරිද? මේ කාල තුනම එකතු කරාට පස්සේ හම්බෙන ඉතිරි වන කාලය වෙන් කරලා තියෙන්නේ වෙළඳ දැන්වීම සඳහා. එහෙනම් වෙළඳ දැන්වීම සඳහා වෙන් කරපු කාලය හොයන්න කියලායි මේ අපිට කියන්නේ. නේද? කාලය අහන්නේ භාගයක් විදිහට නෙවෙයි. පැය ගාණක් විදිහට. කාලය. දැන් හදන්නේ කොහොමද ඒක? අපි ගාව තියෙනවා අපි හොයාගත්තා 7න් 2ක්. 7න් 2ක් කියලා කියන්නේ කොච්චරක්ද? මොනවද 7න් 2ක් කියලා කියන්නේ? අධ්‍යාපනික වැඩසටහන් වල කාලය. නේද? ඒකට එකතු කරනවා ළමා වැඩසටහන් කාලය 3න් 1යි. මේකටත් එකතු කරනවා මොනවද? වාර්තාමය වැඩසටහන් 21න් 5යි. එහෙනම් මේ තියෙන්නේ අධ්‍යාපන වැඩසටහන්, මේ තියෙන්නේ වාර්තාමය මේ ළමා වැඩසටහන්, මේ තියෙන වාර්තාමය වැඩසටහන්. මේ තුනම එකතු කරාම අපිට හම්බෙනවා මොකද්ද? මේ කාල තුනේම එකතුව. බලමු එකතුව ගන්න පුළුවන්ද කියලා. එකතුව තියෙන්නේ. එහෙනම් ගන්නවා පොදු හරයක්. නේද? එක භාග එකතු කරන්න තියෙද්දි අපි පොදු හරයක් ගන්න ඕනේ අනිවාර්යෙන්ම. පොදු හරය කීයද? 7 3 21. මට 7න් සහ 3න් 21 හදාගන්න පුළුවන් නේද? 7 3න් වැඩි කරන්න ඕනේ, 3 7න් වැඩි කරන්න ඕනේ. එහෙනම් පොදු හරය මම ගන්න 21යි. දැන් මේවා වැඩි කරන්න ඕනේ කීයද? 3න් වැඩි කරපුවම උඩත් 3න් වැඩි කරනවා. 7න් වැඩි කරපු නිසා උඩත් 7න් වැඩි කරනවා. දෙවරක් 3 6යි. ධන එක්වරක් 7 7යි. ධන 5යි. දැන් මොකද්ද මේ ආපු උත්තරය? මේ තියෙන්නේ අධ්‍යාපනික ළමා වැඩසටහන් සහ වාර්තාමය වැඩසටහන් වල එකතුව කීයද කියලා. බලමු කීයක් එනවද කියලා. 21න් 6යි 7යි 13යි 13යි 5යි 18යි. එහෙනම් 21න් 18ක් මොනවටද වෙන් කරලා තියෙන්නේ? 21න් 18ක් වෙන් කරලා තියෙන්නේ මොනවටද? මේ අපේ අධ්‍යාපනික ළමා වැඩසටහන් සහ වාර්තාමය වැඩසටහන් වලට. නේද? 21න් 10 දැන් සම්පූර්ණ අපි ගත්ත 21න් එකක් කියලා කියන්නේ පැය එකක් කලින් ගන්න ගත්තා. 21න් එකක් කියලා කියන්නේ පැය එකයි. එහෙනම් 21න් 18ක් කියන පැය කීයක්ද? පැය 18ක්. නේද? 21න් එකක් 18යි මේ 21න් එකක් කියන්නේ පැය එකයි නම් 21න් 18ක් කියලා කියන්නේ පැය 18ක්. එහෙනම් පැය 18ක් වෙන් කරලා තියෙනවා මේ අදාළ අපි කියපු අධ්‍යාපනික වැඩසටහන ළමා වැඩසටහන වාර්තාමය වැඩසටහන වලට. සම්පූර්ණ විකාශනයේ කාලය පැය කීයද? පැය 21යි. එහෙනම් අපිට පුළුවන් 21න් මේ 18 අඩු කරන්න. ඒතකොට හම්බ වෙනවා වෙළඳ දැන්වීම ප්‍රචාරය කරපු ඉතිරි පැය ගාන. ඉතිරි කාලය. මේ ඉතිරි කාලයේදී තමයි වෙළඳ වැඩසටහන් මේ නිකුත් මේවා කළා මොකද්ද මේ දැන්වීම සඳහා වෙන් කරලා තියෙන්නේ. 21න් 18ක් අඩු වුණාම උත්තරේ කීයද? පැය 3යි කියලා. එහෙනම් වෙළඳ දැන්වීම සඳහා වෙන් කරපු කාලය පැය 3ක් වෙනවා. තේරුණාද? හරි. දැන් අපි පළවෙනි ප්‍රශ්නේ කතා කරලා